මාකට් එක ඇනලයිස් කරනවා දන්නේ නැද්ද? එහෙම නැත්නම් ට්‍රේඩ් කරනවාට වෙලාවක් නැද්ද? එන්ට්‍රි එකක් එනකන් සෑහෙන වෙලාවක් ඔයා බලාගෙන ඉන්න කෙනෙක්ද? ඉතින් මෙන්න මේ දේවල් තුනට අයිති කෙනෙක් නම් ඔයා මෙන්න ඔයා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන අලුත්ම වීඩියෝ එක මේක ඔයාට ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙනවා නොඅනුමානයි. ඒ වගේම තමයි අපේ ක්ලාසස් වලට ආපු ළමයිනුත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මොකද මැනේජ්මන්ට් එකත් එක්ක මේ ප්ලැට්ෆෝම් එකේ ට්‍රේඩ් කරන්නේ කොහොමද කියන එක ගැනත් අද ඔයාලට මේ වීඩියෝ එකෙන් මම අරගෙන එනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ක්ලාස් ආපු, නොආපු, ටික් ට්‍රේඩින් කරන, මිනිත් ට්‍රේඩින් කරන, වෙලාව තියෙන, වෙලාව නැති මේ හැමෝටම අද අරගෙන එලා තිනවා වැදගත් වීඩියෝ එකක්. ඉතින් මේ ප්ලැට්ෆෝම් එක ගැන වීඩියෝ එකක් මම කලින් අරගෙන ආවා. ඉතින් අදත් මම හිතුවා මේක ගැන කියලා දෙන්න කියලා, විශේෂයෙන් මැනේජ්මන්ට් එකත් එක්ක කොහොමද අපි මේකේ ට්‍රේඩින් සෙෂන් එකක් ප්ලෑන් කරන්න සහ කරගෙන යන්නේ කියන එක ගැන මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා. ඒ වගේම තමයි මේ වෙබ්සයිට් එකේ දේවල් කීපයක් අලුත් කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් මොනවද කියන එක ගැනත් අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ඇවිල්ලා තියෙනවා. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා සිග්නල් සර්විසස් වලට යන්න. ඉතින් ඒවට සල්ලි ගෙවලා සිග්නල් අරගෙන අපි ට්‍රේඩ් කරන්න ඕන. ඉතින් එයාලා සිග්නල් එකක් දෙන වෙලාවට අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ ට්‍රේඩ් කරන්න. හදිසි හරි ඒ වෙලාවේ අපිට ට්‍රේඩ් කරන්න බැරි වුණොත් අය අපිට එදා දවසට සිග්නල් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. සමහරවිට ඒ සල්ලි ගෙවුවට ඇති වැඩකුත් නැහැ. හරි, මේ දේවල් වලට මුහුණ දීපු අය ඕන තරම් මේ වීඩියෝස් බලනවා ඇති. මෙන්න මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් මේ ලින්ක් එකෙන් ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්න. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ සිග්නල්ස්. හරිද? ඔයාලා ට්‍රේඩ් කරන්න අවශ්‍ය සිග්නල්ස් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන ක්ලික් කරලා ඔයාලට කැමති මාකට් එකක සිග්නල් එකක් ගන්න පුළුවන් මේ ප්ලැට්ෆෝම් එක හරහා. ඉතින් සින්තටික් මාකට් විතරක් නෙවෙයි, ඔයාලට බලා ගන්න පුළුවන් ෆොරෙක්ස් මාකට් පවා මෙතන තියෙනවා. හරි, ස්ටොක් ඉන්ඩිසස් උත් තියෙනවා. ක්‍රිප්ටෝ කරන්සිත් තියෙනවා. හරි. උදාහරණයක් විදිහට මම මෙතනින් BTC එක ගන්නම්. බිට්කොයින් එක අපි බලමු බිට්කොයින් එක මොනාද ඉදිරියේදී වෙන්න යන්නේ කියලා. ඉතින් මේක ඩෙරිව් ට්‍රේඩින් කරන අයට විතරක් නෙවෙයි, ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩ් කරන අයට, ස්ටොක් ට්‍රේඩින් කරන අයට, ෆොරෙක්ස් ට්‍රේඩින් කරන අයට මේ හැමෝටම වැදගත් වෙන වෙබ්සයිට් එකක් තමයි මේක. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම පාවිච්චි කරලා බලන්න. පාවිච්චි කරලා බලලා අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆීඩ්බැක් එකත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. හරි. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ ප්ලැට්ෆෝම් එක මාකට් එක ඇනලයිස් කරනවා. මාකට් එක ඇනලයිස් කරලා ඔයාලට සිග්නල් එකක් ජෙනරේට් කරලා දෙනවා. සිග්නල් එකක් ජෙනරේට් කරලා දෙනවා විතරක් නෙමෙයි, මේක තියෙන වැදගත්ම දේ තමයි ඒ සිග්නල් එක යා ගත්තේ කොහොමද කියන එකත්, කන්ෆර්මේෂන් මොනවද කියන එකත් ඔයාලට මෙතනදී පෙන්නනවා. ඉතින් ට්‍රේඩින් ගැන නොලෙජ් එකක් තියෙන ඔයාට අනිවාර්යයෙන්ම මේ දීලා තියෙන කන්ෆර්මේෂන් මොනවාද සහ ඒ වගේ ඇත්තටම මේ ප්‍රෙඩික්ට් කරන දේ වෙන්න පුළුවන්ද කියන දේ ගැනත් ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි, උදාහරණයක් විදිහට 1 hour chart එක ගත්තොත් එහෙම පැයක් යද්දි බිට්කොයින් එක අප් වෙනවා කියන එක තමයි මෙතන ප්‍රෙඩික්ට් කරලා තියෙන්නේ. බිට්කොයින් එකේ ප්‍රයිස් එක පැයක් වගේ යද්දි අප් වෙනවා. මම මෙතන view details වලට ගියාට පස්සේ මෙන්න මේ market context වලට ගියාට පස්සේ මෙන්න මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් මෙයා මේ මාකට් එක ඇනලයිස් කරද්දි මොන වගේ දේවල්ද පාවිච්චි කරේ කියලා. ඒ වගේම තමයි මෙන්න මෙතනත් ඔයාට පේනවාද සිග්නල් සමරි එකෙත් මාකට් එක ඇනලයිස් කරන්න මෙයා මොන වගේ දේවල්ද පාවිච්චි කරලා තියෙන්නේ කියන එක පෙන්නනවා. ඔන්න දැන් මම already 100 index එකට මාරුණා. දැන් මේකේ 5 minute වල අපිට දීලා තියෙන සිග්නල් එකක් මාකට් එක අප් වෙනවා කියලා. ඉතින් මම මෙතන view details වලට ගියාට පස්සේ මෙතනින් ඔයාට බලන්න පුළුවන් මේ මාකට් එක මේ ට්‍රෙන්ඩ් එක දීලා තියෙන්නේ. එහෙනම් මේ මාකට් එක මේ විදිහට යනවා කියලා සිග්නල් එක දීලා තියෙන්නේ කොහොමද කියන එක ඔයාට මෙන්න මෙතනින් බලන්න පුළුවන්. හරි, ඒ වගේම තමයි මාකට් කන්ටෙන්ට්ස් වලට ගියාට පස්සේ මෙන්න මෙතන ඔයාට බලන්න පුළුවන් මාකට් එක ඇනලයිස් කරලා මේ සිග්නල් එක දීලා තියෙන්නේ කොහොමද කියලා. හරි, මම මෙතනින් ඔයාලට නිකන් රෆ්ලි අයිඩියා එකක් ගන්න මේක කොපි කරලා Google Translate එකට නිකන් දාලා පෙන්නන්නම්. හරි, බලන්න වෙළඳ පොළ දැනට පහත වැටීමේ ප්‍රවණතාවකේ පවතී. නමුත් RSI එක 29.06 අධි විකුණුම් කලාපයේ පවතින අතර එහි විභවය ආපසු හැරීමක් යෝජනා කරයි. MACD හිස්ටෝග්‍රෑම් එක ඉහළ යාමේ අපසරණයක් පෙන්눔 කරන අතර ඒ වෙළඳපොළ දිශාවේ වෙනසක් පෙන්눔 කළ හැකිය. ඊට අමතරව පුලිංග බෑන්ඩ් එකේ පිහිටීම 13.78 පෙන්눔 කරන්නේ මිල අඩුවගයක් ගෙන ඇති බවයි. එය ඉහළ යාමකට හේතු විය හැක. කෙසේ වෙතත් ප්‍රවණතා ශක්තිය තවමත් පහළ මට්ටමක පවතී. බැවින් ප්‍රවේශම්මන්න. ඊට වෙළඳපොළ ව්‍යුහය විභව ප්‍රතිලෝම හිස සහ උරහිස රටාවක් පෙන්වන අතර මොකක්ද මේ කියන්නේ?
හරි දැන් ඔයාලට තේරෙන්නේ නැති මේක කොච්චර ඇඩ්වාන්ස්ද කියලා. හරි හිස සහ හිස් කියන්නේ මොකද්ද? head and shoulder. හරි head and shoulder පෙන්වන අතර යාපත් හැරවීමේ සංඥාවක් විය හැකිය. නැරඹිය යුතු ප්‍රධාන මට්ටම් වන්නේ 2050 සහ 2070 වන අතර ඒවා මෑත කාලීන ආධාරක සහ ප්‍රතිරෝධක මට්ටම් වේ. මොනවද ආධාරක සහ ප්‍රතිරෝධක කියන්නේ? support and resistance. එතකොට ඔයාලට තේරෙනවා ඇති මේක කොච්චර දේවල් බලනවද කියලා. ඒ බලලා තමයි සිග්නල් එක දෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම RSI එක බලනවා, MACD එක බලනවා, Bollinger Band එක බලනවා, ඊළඟට chart pattern එකක් තියෙනවද කියලා බලනවා, ඒ වගේම support resistance බලනවා. මෙන්න මේ හැම දෙයක්ම බලලා තමයි මෙතනින් ඔයාට සිග්නල් එක දෙන්නේ. මෙන්න මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන්. the market is currently in the downward trend. ඒ කියන්නේ මාකට් එක already ගත්තාම down trend එකක් තමයි තියෙන්නේ. but the RSI is in the oversold region. ඉතින් අපි දන්නවා RSI එක oversold ගියාට පස්සේ ගොඩක් වෙලාවට වෙන්නේ trend එකේ reversal එකක් වෙන්න පුළුවන්. නේ ඒ trend එක break වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඉතින් අන්න ඒක මෙයා මෙතනින් ඔයාලට කියලා තියෙනවා. downward trend එකක් තියෙනවා. හැබැයි RSI එකේ මේක oversold ගිහිලා තියෙන්නේ. ඒ නිසා reversal එකක් වෙන්න පුළුවන්. ඒ වගේම the MACD histogram is also showing bullish divergence. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති divergence උත් බලනවා මේකේ. හරි? ඉතින් මම හිතන්නේ මේක ඔයාලට කියන්න වචන නැහැ. ඔයාට කියන්නේ නිකන් ඔහේ සිග්නල් එකක් දෙනවට වඩා මේකේ එන්නේ කොහොමද? මේකේ මාකට් එක මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ හැම දෙයක්ම ඔයාලට මෙයා ඉන්ඩිකේට් කරලා තමයි මේ සිග්නල් එක දෙන්නේ. ඉතින් ඔයාලා කල්පනා කරන්න මේ වගේ සිග්නල් එකක් දෙන එකක් නොමිලේ පාවිච්චි කරනවද? නිකන් ඔහේ කිසිම දෙයක් නැතුව දෙන සිග්නල් එකක් සල්ලි දීලා ඔයා ගන්නවද? ඉතින් සිග්නල් වලට සල්ලි වියදම් කරන්න එපා. මෙන්න තියෙනවාට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. නොමිලේ ට්‍රේඩ් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මේක ඔප්ෂන් ට්‍රේඩින් වලට විතරක් නෙමෙයි. ඔයාලට පේනවා තියෙන එන්ට්‍රි ප්‍රයිස් එක, ස්ටොප් ලොස් එක, TP1 එක, TP2 එක මොනවටද මේවා පාවිච්චි වෙන්නේ? MT5 ට්‍රේඩින් කරන්න. ඉතින් MT5 කරන කෙනෙකුට උනත් ඔයාට මේක ඇප්ලයි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් මේ දේවල් හරියට බලලා ට්‍රේඩ් කරන්න පුරුදු වෙන්න. තමන්ගේ නොලෙජ් එකත් ඇප්ලයි කරගන්න. තමන්ගේ වෙනම සෙටප් එකක් තියෙනවා නම් ඒකත් පාවිච්චි කරන්න. මේ හැම දෙයක්ම පාවිච්චි කරලා කරොත් මේක ඔයාලට වින් කරන්න තියෙන සම්භාවිතාවය සෑහෙන වැඩි. හරි. ඒ වගේම තමයි මේක කරද්දි මෙන්න මේ කොන්ෆිඩන්ස් රේට් එක ටිකක් වැඩි වෙලාවක කරන්න. හරි. මේ කොන්ෆිඩන්ස් රේට් එක අඩුයි කියලා කියන්නේ සාමාන්‍ය 70 විතර යනවා කියලා කියන්නේ මරු. හරි. දැන් මේක තියෙන 60යි. හැබැයි 70ක් විතර යනවා කියන්නේ නියමයි. එතකොට බලලා ඔයාගේ ට්‍රේඩ් සෙටප් එකත් එක්කම ට්‍රේඩ් එක දාන්න. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි ලොස් වෙන්නේ නැත්තේ නෑ. ලොස් වෙන්න පුළුවන්. ඕනම එකක් ලොස් වෙන අවස්ථාවක් තියෙනනේ. මොන තරම් හොඳට බැලුවත්, මොන තරම් හොඳට ට්‍රේඩ් කරන කෙනෙක් වුණත්. හැබැයි ලොස් වෙන්න තියෙන chance එක හරි අඩුයි. අද මම මේක විතරක් නෙවෙයි මම ඔයාලට කිව්වා මම ට්‍රේඩින් සෙෂන් එකක් කරලා පෙන්නනවා කියලා. හරි. අපි දැන් මේකත් එක්ක ට්‍රේඩින් සෙෂන් එකක් කරන්න යන්නේ. ඉතින් මේක නෙවෙයි මම කරන්නේ ඔටෝ ට්‍රේඩර් කියන ඔප්ෂන් එකෙන්. ඔයා මේකට ආවට පස්සේ දැන් මම මේක ගැන කිව්වේ. හරි. මම දැන් මේ සිග්නල් ගැන කිව්වේ. ඔයා මේ ප්ලැට්ෆෝම් එකට ආවට පස්සේ මෙන්න මෙතන තියෙන ලොගින් බටන් එක මෙන්න මේ ලොගින් කියන එක ක්ලික් කරන්න. ලොගින් කියන එක ක්ලික් කරලා ඔයා මෙන්න මෙතනින් login with deriv කියන එක දෙන්න. ඔයාගේ deriv account එකක් නැත්තම් ඔයාට no account create one කියන එක දෙන්න පුළුවන්. දැන් මම මෙතනින් login with deriv කියන එක දෙනවා. මොකද deriv එකේ ට්‍රේඩ් කරන්න නම් ඔයාට සිද්ධ වෙනවා මේක හරහා deriv එකත් එක්ක log වෙන්න. ඉතින් සමහර අය කලින් වීඩියෝ එකේදී අහලා තිබු ප්‍රශ්නයක් තමයි මේකෙදී අපි අපේ ඊමේල් පාස්වර්ඩ් එහෙම ගහලා log වුණාට ප්‍රශ්නයක් නැද්ද? මොකුත් එහෙම වෙන්නේ නැද්ද කියලා. හරි. ඉතින් ඒකට උත්තරේ තමයි එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති වෙන්න හේතුව තමයි ඔයාලට පේනවා ඇති මෙන්න මේ වෙබ්සයිට් එකේ link එක බැලුවොත් oathderiv.com ඔයාලට පේනවා ඇති මේක deriv.com එකේ login page එක. එහෙම නැතුව මේ වෙබ්සයිට් එකේ login page එක නෙවෙයි. හරි. ඒ නිසා මේක ඔයා details දීලා log වුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වෙබ්සයිට් එකේ details මොකුත් ගන්න බෑ. මොකද deriv එක තු තමයි ඔයා log වෙන්නේ. ඊළඟට මම මෙතනින් log වෙනවා. මම Google එක හරහා තමයි log වෙන්නේ. ඊළඟට මෙන්න මෙතනින් authorize application කියන එක වාට notification එකක් විදිහට පෙන්නනවා. පළවෙනි පාර නම් මේ log වෙන්නේ. ඉතින් මෙයාලා වාගේ access ඉල්ලනවා වාගේ account එකේ user profile එක read කරන්න. ඉතින් මේක වැදගත් වෙනවා. වාගේ real account එකේද ඉන්නේ, demo account එකේද ඉන්නේ, වාගේ account balance එක කීයද කියන එක මේ website එකත් එක්ක link වෙන්න. ඒ වගේම තමයි trade කරන්න permission එක ඉල්ලනවා. ඒකට හේතුව තමයි මේ platform එකේ දාන හැම trade එකක්ම deriv account එකේ automatically වැටෙනවා. ඒතකොට ඒක ඔයාට හරි ලේසි
මාකට් එක බලලා මේකෙන්ම ට්‍රේඩ් කරන්න. එහෙම නැත්නම් ඔටෝ ට්‍රේඩින් ඔප්ෂන් එක පාවිච්චි කරද්දී ඔයාගේ ට්‍රේඩ් ටික ඔයාගේ ඩෙරිව account එකේ වැටෙන්න නම් මේ ඔප්ෂන් එක තියෙන්න ඕන. ගොඩක් අය අහපු දෙයක් තමයි මෙහෙම දුන්නට අවුලක් නැද්ද කියලා. ඇත්තටම මෙහෙම දුන්නට අවුලක් නැහැ. ඒකට හේතුව තමයි දැන් ඩෙරිව එකෙන් අවුලක් තියෙනවා නම් මේ වගේ ඇප් එකක් ඔයාගේ account එකට link කරන්න දෙන්නේ නැහැ. නේද? මොකද මේවා ඩෙරිව එකේ රිවිව් කරලා තමයි ඇත්තටම කිව්වොත් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ සහ මේ permission එයාලා දීලා තියෙන්නේ. ඒ නිසා මේක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් authorize this app කියන එක දෙන්න. ඔන්න දැන් ඔයාගේ ඩෙරිව account එක මේකත් එක්ක link වෙලා තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේකේ ට්‍රේඩ් කරන්න පටන් ගන්න. හරි. දැන් මම කියවනේ මේක auto trader option එක තමයි මම පාවිච්චි කරන්න කියලා. මම මෙන්න මෙතනින් auto trader කියන option එක සිලෙක්ට් කර ගන්නවා. හරි. ඔන්න දැන් auto trader කියන option එක තමයි මම සිලෙක්ට් කරගෙන තියෙන්නේ. ඒතකොට ඉතින් මේකෙදි ඔයාලට ට්‍රේඩ් කරන්න, මාකට් එක ඇනලයිස් කරන්න කිසිම දෙයක් කරන්න නැහැ. මේ platform එක මාකට් එක ඇනලයිස් කරලා ඔයා වෙනුවෙන් ට්‍රේඩ් එක ඔටෝමැටිකලිම ගන්නවා. හරි. ඉතින් auto trader option එකට ආවට පස්සේ මෙතනින් තමයි මම trading session එක කරන්න යන්නේ. ඉතින් මේක ඇත්තටම auto trader කිව්වට අපි management එකත් පාවිච්චි කරන නිසා මේක semi auto වගේ තමයි කරන්න තියෙන්නේ. කියන්නේ අපි සමහරවිට auto trade option එක disable කරනවා, අපේ stake එක මේක enter කරන්න ඕනේ. ඒ වගේ වැඩ ටිකක් තියෙනවා මේක කරන්න. ඉතින් මේක බලා ගන්න කොහොමද කරන්න කියලා. ඒ වගේම තමයි අපේ classes වල ආපු ළමයින්ට කියන්නේ මේක අනිවාර්යයෙන්ම payout එක management එකේ විදිහට පොඩක් වෙනස් කරගන්න සිද්ධ වෙනවා. මොකද මේකේ payout එක ටිකක් අඩුයි සාමාන්‍ය කරනවට වඩා. ඒකට හේතුව තමයි මේකේ signal එකක් දෙනවා, analyze option ගොඩක් තියෙනවා. හරි. auto trading option එක තියෙන ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙන නිසා payout එක පොඩි ප්‍රමාණයක් අඩුයි. ඒ නිසා management එක හදාගදී ඒ payout එක හරියට බලලා දාගන්න ඕන. නැත්නම් target එක achieve වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් මේක සෙෂන් එකක් කරලා බලමු. ඉතින් මම මේකේ 1 minute සෙෂන් එකක් තමයි කරන්නේ. මොකද වෙලාව ටිකක් වැඩිපුර යන නිසා. දැන් 3 minute දැම්මොත් එහෙම විනාඩි 3ක් අපි ඉන්න එපේ. ඒ නිසා මම මෙතනින් 1 minute කියන එක සිලෙක්ට් කරගන්නවා. 1 minute සෙෂන් එකක් තමයි දැන් මම කරන්න යන්නේ. හරි. ඔන්න මම auto trade option එක enable කරා. මෙයා ගත්ත trade එකක්, down trade එකක් තමයි ගත්තේ. අපි බලමු. zoom කරලා බලමු පොඩ්ඩක්. හරි. මේ විදිහට අපේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තේ තියෙන්නේ. තව වෙලාව තියෙනවා. ඉවර වෙනකන් ඉන්න වෙනවා. කලබල වෙන්න බෑ. මම මෙතන රිපෝට්ස් වලට ඇවිල්ලා පෙන්නන්නම් ඔයාලට. මේක රිෆ්‍රෙෂ් කරන්න. මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. හරි. ඒ කියන්නේ live මේ derivative platform එකෙත් මේ ට්‍රේඩ් එක වැටලා තියෙනවා. හරි. දැන් මේ වෙද්දි නම් $6.86ක් ලොස්. මතක ඇතුව මෙන්න මේ auto trade එක disable කරන්න. මම දැන් disable කරා. ඔයාලත් අනිවාර්යෙන් trade එකක් දැම්මට පස්සේ disable කරන්න. මේ trade එක අනිවාර්යෙන් අපි win කරනවා. ඊළඟට 5.6න් තමයි ඊළඟ trade එක ගන්න තියෙන්නේ. මම stake එකත් මෙතෙන් දාලා තියාගන්න. ආපහු මම auto trade එක enable කරා. ඔන්න ආපහු down trade එකක් තමයි මෙයා ගත්තේ. අපි බලමු මේකේ result එකත් මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් ලොස් පැත්තට ගියා. මේ කැනල ටිකක් උඩින් හැදුනේ. අපි බලමු විනාඩි ඉවර වෙද්දි මේකේ රිසල්ට් එක මොකක්ද කියලා. ඔයාලා මේක කරද්දී 1 minute කරත් ප්‍රශ්නයක් නැහැ. ටයිම් එක වැඩි වෙන්න ඇකියුරසි එක පොඩ්ඩක් වාට වැඩි කරගන්නත් අවස්ථාව තියෙනවා. හරි. මේ ට්‍රේඩ් එක නම් ලොස් වෙන පාටක් තමයි තියෙන්නේ. හරි. මම ඒ නිසා මෙතන රිසල්ට් එක ට්‍රේඩ් එක ලොස් කියලා දාගන්නම්. 8.11න් තමයි අපි ඊළඟ ට්‍රේඩ් එක ගන්න තියෙන්නේ. මම 8.11න් ඊළඟ ට්‍රේඩ් එක ගන්න ලෑස්ති වෙන්නම්. හරි. මේ ට්‍රේඩ් එක ලොස්. හරි. මම ආපහු ඔටෝ ට්‍රේඩ් එක enable කරා. ඔන්න ආපහු ට්‍රේඩ් එකක් වට්ට මම ආපහු ඔටෝ ට්‍රේඩ් එක disable කරා. ආපහු ඩවුන් එකක් තමයි මෙයා ගත්තා. අපි බලමු මේකේ රිසල්ට් එක මොකද වෙන්නේ කියලා. ඔන්න 2.55ක් ලොස්, 4.20ක් ලොස්. බලාගෙනමු.
මේ ට්‍රේඩ් එකත් ලොස් වගේ නේද? හරි ඔන්න දැන් ට්‍රේඩ් දෙකක් අපි එක දිගට ලොස් වෙලා තියෙන්නේ. ඒ ට්‍රේඩ් එකත් ලොස් නේ. එහෙනම් මම මෙතන රිසල්ට් එක දාගන්නවා ට්‍රේඩ් එක ලොස් කියලා. ඊළඟට 12.38න් තමයි ගන්න තියෙන්නේ. මම 12.38න් ගන්නවා අපේ 4 වෙනි ට්‍රේඩ් එක. හරි පොතේ හැටියට නම් මේක වින් කරන්න ඕන. හරි ඔන්න මම දැම්මා. බලමු. දැන් මෙයා ආපහු සැරයක් මාකට් එක ඇනලයිස් කරනවා. අපි බලමු ඇනලයිස් කරලා මෙයා මොකක්ද දෙන සිග්නල් එක කියලා. දැන් ඔයාලට පේනවා ඇති මේ සෙෂන් එකේ අපි $6.7ක් 0.7ක් ලොස්. හරි ඔන්න ආපහු ගත්ත සිග්නල් එකක් එක ට්‍රේඩ් එකක් ඩවුන් එකක් තමයි ගත්තේ. අපි බලමු මේක රිසල්ට් එක මොකද වෙන්නේ කියලා. මේ ට්‍රේඩ් එක අපි වින් කරගත්තොත් අපිට තව ට්‍රේඩ් 6න් 2යි වින් කරගන්න තියෙන්නේ. හරි දැන් ඔයාලට පේනවා ඇති දැනට නම් මෙයා ප්‍රොෆිට් පැත්තේ තියෙනවා 7යි 9යි 9.65යි 9.84යි. හරි මේ ට්‍රේඩ් එක නම් අපි ප්‍රොෆිට් කරයි නේ. හරි මම එහෙනම් මෙතනින් රිසල්ට් එක දාගන්නවා ට්‍රේඩ් එක වින් කරා කියලා. 7.76න් තමයි ගන්න තියෙන්නේ. මේක තමයි අපේ 5 වෙනි ට්‍රේඩ් එක. හරි අමතක නොකර ඔටෝ ට්‍රේඩ් එක ඩිසේබල් කරන්න. දැන් මට ඒක අමතක වුණා. දැක්ක නේද? මම මේක අපි අර හැමදාම කරන දෙයක් නෙවෙයි. ඒ නිසා මේක අමතක වෙන්න පුළුවන්. නිසා අනිවාර්යයෙන්ම ට්‍රේඩ් එක දාපු ගමන් ඔටෝ ට්‍රේඩ් එක ඩිසේබල් කරන්න. හරි ඔන්න 7.76න් තමයි ගන්න තියෙන්නේ. මම ආපහු ඔටෝ ට්‍රේඩ් එක enable කරනවා. දැන් බලමු. හරි ඔන්න ආපහු ට්‍රේඩ් එකක් ගත්ත මෙයා ඩවුන් ට්‍රේඩ් එකක්. මම ආපහු ඔටෝ ට්‍රේඩ් එක ඩිසේබල් කරා. හරි අපි බලමු මේක. මේ තමයි අපේ 5 වෙනි ට්‍රේඩ් එක. දැන් ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තේ තියෙන්නේ නේ. මේ බලාගෙන ඉමු. ඔයා මෙන්න මෙතන ඇවිල්ලා බැලුවොත් ඔයාට බලා ගන්න පුළුවන් මේ ට්‍රේඩ් එක. හරි ඉතින් ඩෙරිවේටිව් එකේ ට්‍රේඩ් එක ඒ විදිහටම රන් වෙනවාට පේනවා. හරි හරි අපි බලමු මේක රිසල්ට් එක. බලන්න දෙයක් නැහැ. ට්‍රේඩ් එක වින් නේද? හරි 2.92න් තමයි ඊළඟ ට්‍රේඩ් එක ගන්න තියෙන්නේ. මම 2.92න් ඊළඟ ට්‍රේඩ් එක ගන්නවා. ඔන්න ඔටෝ ට්‍රේඩ් එක දැම්මම මම. හරි මම ආපහු ඩවුන් එකක් තමයි සිග්නල් එක දුන්නේ. බලමු. හරි මම අප ඔටෝ ට්‍රේඩ් එක ඩිසේබල් කරන්නම්. ඔයාට පේනවා ඇති අපි ට්‍රේඩ් 5ක් දැම්මා. 5 ඇතුළත ට්‍රේඩ් 3ක් වින් කරගත්තා. තව ට්‍රේඩ් 5ක් තියෙනවා. ඔය 5 ඇතුළත එක ට්‍රේඩ් එකක් තමයි මට වින් කරගන්න තියෙන්නේ. හරි ඒක තමයි අපි මේ 2.92න් ගත්තා. අපි බලමු මේක වින් කරයිද කියලා. ඔයාට පේනවා ඇති මේ වෙද්දි නම් ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තේ තමයි තියෙන්නේ. 2.26ක් අපි ප්‍රොෆිට්. මේක වින් කරගත්තොත් වැඩේ හරි. හරි මම හිතන්නේ ට්‍රේඩ් එක දැන් ක්ලෝස් වෙයි. හරි ඔන්න ඒ ට්‍රේඩ් එකත් අපි හොදුනේ වින් කරා. දැන් ඔයාලට පේන්නේ නැති අපි ට්‍රේඩ් 1යි 2යි 3යි 4යි 5යි 6යි ට්‍රේඩ් 6ක් ඇතුළත ට්‍රේඩ් 4 අපිට වින් කරගන්න හැකියාව හම්බ වෙනවා. මේ විදිහට තමයි මේක ට්‍රේඩින් සෙෂන් එකක් කරන්නේ මැනේජ්මන්ට් එකත් එක්ක. ඉතින් මම කියවනේ මේක ෆුල් ඔටෝ නෙමෙයි මේක සෙමි ඔටෝ. හරි සෙමි ඔටෝ කියලා කියන්නේ ඔයා මේක ස්ටේක් එක දාන්න ඕන, ඔටෝ ට්‍රේඩ් එක enable කරන්න ඕනේ, ඔටෝ ට්‍රේඩ් එක disable කරන්න ඕනේ.
මෙන්න මේ විදිහට වාට පුළුවන් මේ සෙෂන් එක මැනේජ් කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති ඩොලර් 14යි 720ක් අපි සෙෂන් එක ඇතුලේ ප්‍රොෆිට් කරා. මම ටාගට් කරේ 14යි 20ක් මට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි වා ඩෙරිව් එකට ගිහිල්ලා බැලුවොත් වාට ඩෙරිව් එකෙත් බලා ගන්න පුළුවන් ඩොලර් 14යි 720ක් බැලන්ස් එකට එකතු වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ ට්‍රේඩින් සෙෂන් එකක් කරන්නේ. ඉතින් මේක ගැන මම තව ඉස්සරහට තව වීඩියෝ එකක් අරගෙන එනවා. ඒකට හේතුව තමයි මේකට ඇඩ් කරලා තියෙන අලුත් ඩීටේල්ස් ටිකක් ඩිජිට් ට්‍රේඩර්ස් වලට. හරි මෙන්න මේ ඩිජිට් ට්‍රේඩ් ඔප්ෂන් එකේ මිනිස් මොලේට ඒ කියන්නේ ඔයාට මට හිතන්නවත් බැරි ගොඩක් දේවල් මෙන්න මේ ඩිජිට් ට්‍රේඩ් එකේ ඇනලයිස් වෙනවා. හරි මම ඔයාට එකක් පෙන්නන්නම්. අනිත් ඒවා ටික ගැන මම ඔයාට ඉස්සරහට අරගෙන එන්නම්. මෙන්න මෙතන ඔයාට පේනවා ඇති টপ පැටර්න්ස් කියලා. මම මේක පොඩ්ඩක් zoom කරන්නම්. හරි මෙන්න මෙතන ඔයාට පේනවා ඇති টপ පැටර්න්ස් කියලා. ඒ කියන්නේ මේක ඩිජිට් ට්‍රේඩින් වලට. දන්නවනේ ඩිජිට් ට්‍රේඩින් කියන්නේ matches differs over even not. හරි මෙන්න මේ top patterns කියලා කියන්නේ මාකට් එකේ යන last digit එකේ patterns. හරි මේකක් විතරයි. තව මේකේ තියෙන මම විස්තරට අරන් එන්න. මාකට් එකේ තියෙන patterns. දැන් මෙතන pattern එකක් යනවා 4 ඇවිල්ලා 3 ආවට පස්සේ ඊළඟට 2 එන්න possibility එක තියෙනවා. 4 ඇවිල්ලා 3 ආවට පස්සේ ඊළඟට 2. හරි මේ වෙලාව යන මාකට් එකේ pattern එකක්. හරි මේ බලන්න. 5 ඇවිල්ලා 9 ආවට පස්සේ ඊළඟට 1 එන්න පුළුවන්. දැන් මේ වගේ එකක් කරනවා නම් ඊළඟට 5 ඇවිල්ලා 9 ආවට පස්සේ ඔයාට පුළුවන් ඔඩ් එකක් පර්චේස් කරන්න. ඇයි ඔඩ් එකක් පර්චේස් කරන්නේ? එක කියන්නේ ඔඩ් නම්බර් එකක්. එහෙම නැත්නම් 5 දාලා අන්ඩ් එකක් පර්චේස් කරන්න පුළුවන්. නේ? 5 දාලා අන්ඩ් එකක් පර්චේස් කරන්න පුළුවන්. ඇයි? එක ආවොත් අන්ඩ් පැත්තේ. ඒ කියන්නේ අඩු පැත්තේනේ තියෙන්නේ. 5ට වඩා අඩු නම්බර්ස්. එකක් තමයි එක කියන්නේ. එහෙනම් ඒ විදිහට කරන්න පුළුවන්. මේ වගේ ඔයාට මේකේ පැටර්න්ස් අඳුරගෙන ට්‍රේඩ් කරන්න හැකියාව තියෙනවා. ඔයාට මේ පැටර්න් හීට් මැප් එකේ බලා ගන්න පුළුවන් කොළ පාටින් පෙන්වන නම්බර්ස් පෙන්වනවා. හරි දැන් මෙතන නම් කොළ පාටින් පෙන්වන එකක්වත් නැහැ. කොළ පාටින් පෙන්වන නම්බර්ස් පෙන්වනවා. මෙන්න මේ නම්බර්ස් වලින් ඔයාට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මේ වෙලාවේ යන හොඳම පැටර්න් එක මොකක්ද කියලා. හරි දැන් මම නිකන් එකක් ඔයාට පෙන්වන්නම්. මෙතන බිඳුව ගන්නකෝ. හරිද? බිඳුව එන්න පුළුවන් 2 ඇවිල්ලා 5 ආවට පස්සේ බිඳුව එන්න පුළුවන්. මේ 2 ඇවිල්ලා 5 ආවට පස්සේ ඊළඟට බිඳුව එන්න පුළුවන්. හරි 67ක possibility එකක් තියෙනවා ඒක එන්න. හරි ඊළඟට 3 ගත්තොත් 5 ඇවිල්ලා බිඳුව ආවට පස්සේ 3 එන්න පුළුවන්. ඒකෙත් 67ක possibility එකක් තියෙනවා. ඊළඟට අපි 8 ගත්තොත් 8 ඇවිල්ලා 1 ඇවිල්ලා ආපහු 8 එන්න පුළුවන්. හරි ඒකේ 67ක possibility එකක් තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාට මේ ඩිජිට් ට්‍රේඩින් කරන අයට මේකේ තියෙන පැටර්න්ස් ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් තමන් ට්‍රේඩ් කරන වෙලාවේ. අනිත් දේ තමයි මේ පැටර්න් එක ඒ කියන්නේ මාකට් එක මාරු වෙන එකත් එක්ක වෙනස් වෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට ට්‍රේඩින් ස්ට්‍රැටජි එකකට හදන පැටර්න් එකක් මාකට් එක මාරු වෙද්දී ආයේ අපි ස්ට්‍රැටජි එක වෙනස් කරන්නේ නැහනේ. හැබැයි මේකෙදී මෙන්න මේ පැටර්න් හීට් මැප් එකේදී මාකට් එක වෙනස් වෙන එකත් එක්ක මේකත් වෙනස් වෙනවා. හරි ඒ නිසා ඔයාට හොඳ අයිඩියා එකක් අරගෙන ඩිජිට් ට්‍රේඩින් කරන අයටත් මේක කරන්න පුළුවන්. ඒ කරද්දිත් ඔයාට මෙතනින්ම කරන්නත් හැකියාව තියෙනවා. ඕවන්ඩ නම් ඕවන්ඩ even not matches differ. හරි. සිලෙක්ට් කරගත්තා. ටාගට් ඩිජිට් එක දැම්ම කීයද කියලා. මෙතනින්ම ස්ටේක් එක හදාගත්තා. ඕවද අන්ඩර්ද කියන එක ගන්න පුළුවන්. හරි මේවා ළඟදී තමයි ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් අපි කලින් වීඩියෝ එකේ නැති මේ දේවල් ඇඩ් කරලා තිබ්බේ නැහැ. දැන් මේවා ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් මේවත් ඔයාලට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. හරි මේක බීටා version එකක්. මේක ඉස්සරහට තව අලුත් අප්ඩේට්ස් සහ මේ පැටර්න් අයිඩෙන්ටිෆයි කරගන්න ඒවා පැටර්න් වලට ඔටෝ ට්‍රේඩ් කරන්න පුළුවන් වෙන ඔප්ෂන්ස් මේ දේවලුත් ඉස්සරහට මේ platform එකේ එන්න නියමිතයි. අපි ඒ ඉස්සරහට බලමු. හරි. එහෙනම් ඔන්න අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආපු වීඩියෝ එක අපි මෙතනින් ඉවර කරනවා. ඔයාගේ ට්‍රේඩින් වැඩ කටයුතු හැම දෙයකටම good luck, all the best.